අයිබෝවන් යාළුවනේ. ඉතින් වෙනදා වගේම අදත් මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මුලින්ම මතක් කරනවා වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අනිවාර්යයෙන්ම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කීටෝ ප්ලස් ෂැම්පූ එක ගැන. ඉතින් මේ ෂැම්පූ එක ගැන ගොඩක් කට්ටිය හොයනවා. ගොඩක් කට්ටිය මේ ගැන දන්නේ නැහැ. ඉතින් මේකේ වැදගත් වෙන්නේ කොහොමද, භාවිතා කරන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මේ ෂැම්පූ එකේ තියෙන්නේ කීටකොනසෝල් සහ පයරෙන්තින් තමයි මේක අඩංගු වෙන්නේ. ඉතින් මේ ෂැම්පූ එක භාවිතා කරන්නේ ඇයි? මේක ඇත්තටම භාවිතා කරන්නේ දිලීර ආසාදනයන් සහ ඉස්සෝරි වගේ වැනි තත්ත්වයන් සඳහා තමයි කීටෝ ප්ලස් ෂැම්පූ එක භාවිතා කරන්නේ. දිලීර සඳහා මේක භාවිතා කරද්දී අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න ඕනේ. ඉස්සෝරි සඳහා භාවිතා කරද්දී ගොඩක්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න තියෙනවා නම් හොඳයි. නැත්නම් ෆාමසි එකකින් හරි අරගෙන භාවිතා කරන්න පුළුවන්. ඉස්සෝරි සඳහා භාවිතා කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. මේ ෂැම්පූ එක තෙත හිස කෙස් මත හොඳින් ගල්වලා විනාඩි 5ක් විතර තියලා උණු වතුරෙන් සෝදලා හරින්න ඕනි. ඉතින් දවසට දෙපාරක් වගේ භාවිතා කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ප්‍රතිඵල කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම